දැන් අර නේද ඔයාලට දුන්න චිට්ටවල එක ළමයේ කාලා තිබ්බ මොකද්ද? අතට ඕඩි කොලම් දාපුවාම සීතලක් දැනෙන්නේ ඇයි කියලා. නේද? ඇත්තටම අපිට සීතල මං කියනකොට සීතලක් සහ රස්නයක් දැනෙන්නේ කොහමද අපිට? දැන් හිතන්න දැන් අපි මිනිහෙක් ගත්තොත් පුතේ එයාගේ මට කියන්නකෝ සාමාන්‍යයෙන් ශරීර උෂ්ණත්වය කීයද කියලා මට කියන්න යා. ඊටාම සරල දෙයක් නේ කීයද? සාමාන්‍ය මිනිහෙකුගේ ශරීර උෂ්ණත්වය කීයද? සෙල්සියස් අංශක 37යි නේ. සෙල්සියස් අංශක 37යි නේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි. දැන් අපි ඕඩි කොලම් දැම්මට පස්සේ සීතලක් දැනෙන්නකට කලින් අපි කොහොමද රස්නේ සහ සීතල දැනෙන්නේ කියලා මම පැහැදිලි කරන්න. දැන් ඔයාලට අයිස් කැටයක් ඇල්ලුවොත් ඔයාලට මොකක්ද දැනෙන්නේ? ඈ? අයිස් කැටයක් ඇල්ලුවම රස්නේ දැනෙනව? සීතලක් නේද දැනෙන්නේ? රත් විච යකඩයක් ඇල්ලුවොත් එම් මොකක්ද දැනෙන්නේ? සීතලක් දැනෙනව එහෙමද? මොකක්ද දැනෙන්නේ? රස්නයක් නේ දැනෙන්නේ නේද? ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව තමයි දැන් හිතන්නකෝ අපේ ශරීර උෂ්ණත්වය 37යිනේ. දැන් අපේ ශරීරයට මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් අයිස් කැටයක් ස්පර්ශ වුණා කියලා හිතන්නකෝ. අයිස් වල උෂ්ණත්වය පුතේ සෙල්සියස් අංශක 0 ආසන්න තියෙන්නේ. එතකොට අපේ ශරීරයේ උෂ්ණත්වය වැඩි අයිස් කැටයේ උෂ්ණත්වය මොකද්ද වෙන්නේ? අඩුයි ටෙම්පරේචර් එක අඩුයි. එහෙනම් මොකද්ද වෙන්නේ? අපේ ඇඟේ ඉඳලා අයිස් කැටයට මොකද්ද වෙන්නේ? හීට් එක. එහෙම නැත්නම් තාපය ගමන් කරනවා. එහෙනම් අපේ ඇඟෙන් තාපය පිට වුණොත් අපට මොකද්ද දැනෙන්නේ? රස්නියක්ද දැනෙන්නේ සීතලක්ද දැනෙන්නේ? සීතලක් දැනෙනවනේ. දැන් අපි නුවරඑළිය ගියපුවාම සීතලක් දැනෙන්නේ රස්නේ දැනෙන්නේ. සීතලක්. ඇයි ඒ සාමාන්‍ය නුවරඑළිය උෂ්ණත්වය සෙල්සියස් අංශක 13යි කියලා හිතන්නකෝ. දැන් අපේ ශරීර උෂ්ණත්වය 37යි. නේද? මෙන්න මේ විදිහට උෂ්ණත්වය අසමාන වුණොත් මොකද වෙන්නේ? ටෙම්පරේචර් එක අසමාන වුණොත් පුතේ ටෙම්පරේචර් එක වැඩි තැන ඉඳලා අඩු තැනට මොකද්ද ගමන් කරන්නේ? හීට් එක ගමන් කරනවා, තාපය ගමන් කරනවා පුතේ. එතකොට අපි නුවරඑළිය ගියපුවාම නුවරඑළියේ පරිසරයේ උෂ්ණත්වය 13යිනේ. එහෙනම් නේද උෂ්ණත්වය අපේ 37 ඉඳලා මේ දක්වා මොකද අපේ තාපය පිට වෙනවා. අපෙන් හීට් එක පිට වෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න. අපට සීතලක් දැනෙන්නේ නේද අපේ ඇඟෙන් මොනවා වුණොත්ද හීට් එක පිට වුණොත්. අපේ ඇඟෙන් හීට් එක පිට වුණොත් අපට මොකක්ද දැනෙන්නේ? සීතලක් දැනෙනවා. අපට රස්නියක් දැනෙන්නේ මොකක් වුණොත්ද? අපේ ඇඟට හීට් එක ඇතුල් වුණොත්. නේද? දැන් පරිසරයේ උෂ්ණත්වය දැන් හිතන්නකෝ 40යි කියලා. නේද? යනවනේ දැන් මේ දවස්වල ඒ වගේ වැඩි වෙන්න පුළුවන් නේද? සෙල්සියස් අංශක 40යි කියලා හිතන්නකෝ පරිසරයේ උෂ්ණත්වය. දැන් අපේ ශරීරයේ උෂ්ණත්වයට වඩා පරිසරයේ උෂ්ණත්වය වැඩි. ඒ මොනොත් මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි තැන ඉඳන් අඩු තැනට මොකද ඇතුල් වෙන්නේ? හීට් එක ඇතුල් වෙනවා. නේද? එහෙනම් අපට දැන් මට කියන්න ඔයාලට අපිට රස්නේ සහ සීතල දැනෙන විදිය පැහැදිලිද? අපට සීතලක් දැනෙන්නේ මොන වුණොත්ද? අපේ ඇඟෙන් තාපය පිට වුණොත් අපට සීතලක් දැනෙනවා. අපේ ඇඟට තාපය ඇතුල් වුණොත් අපට රස්නයක් දැනෙනවා. නේද? ලිප ගාව ඉන්නකොට රස්නයක් දැනෙන්නේ ඇයි ඒ? ලිපේ උෂ්ණත්වය වැඩි. නේද? අපේ ඇඟේ උෂ්ණත්වය 37යි. එහෙනම් මොකද්ද? උෂ්ණත්වය වැඩි තැන ඉඳලා අඩු තැනට මොනවද දෙන්නේ පුතේ? තාප ශක්තිය ගමන් කරනවා. හීට් එනර්ජි එක ගමන් කරනවා. හරි. දැන් ඔන්න මම එනවා ටොපික් එකට. මොකද්ද? එකෙනෙක් අහලා තිබුණේ මෙන්න මෙහෙම චිට් එකක් දාලා මොකද්ද? ඕඩි කොලම් ටිකක් අතට වැටුනොත් එහෙම සීතලක් දැනෙන්නේ ඇයි කියලා. දැන් සාමාන්‍ය සීතලක් දැනෙන විදිහ ඔයාලා දන්නව නේද? ඕඩි කොලම් වල වැඩිපුරම අන්තර්ගත වෙන්නේ මොනවද පුතේ? මොනවද මේ ඕඩි කොලම් වල අන්තර්ගත වැඩිපුරම ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. වැඩිපුරම තියෙන අන්තර්ගත වෙන රසායනික සංයෝගය තමයි ඇල්කොහොල්. ඇල්කොහොල් තියෙන්නේ. තේරුණාද? එතකොට ඇල්කොහොල් වල විශේෂත්වය තමයි ඇල්කොහොල් ඉක්මනට වාෂ්ප වෙනවා. වාෂ්පශීලී. ඒ කියන්නේ ජලයේ වාෂ්ප වෙන්නේ මොන උෂ්ණත්වයේද? සෙල්සියස් අංශක 100දී නේද? ඊට වඩා අඩු උෂ්ණත්වයකදී මොනවද වෙන්නේ? ඇල්කොහොල් වාෂ්ප වෙනවා. එතකොට අපේ ශරීරයට අපි ඕඩිකොලොන් ටිකක් දාපුවාම ඒ ටික මොකද දන්නවද කරන්නේ? අපේ ශරීරයෙන් හීට් එක අවශෝෂණය කරගෙන එයා වාෂ්ප වෙනවා. ඒ කියන්නේ ඕඩිකොලොන් අපේ අතට වැටුණ ගමන් අපේ අභ්‍යන්තරයේ මොකද ඇඟ ඇතුලෙන් හීට් එක මොකද්ද වෙන්නේ? එළියට එනවද නැද්ද? එළියට එනවද නැද්ද? ඒ ඕඩිකොලොන් වැටෙන කොටසෙන් හීට් එක එළියට එනවද නැද්ද? එනවා. ඇයි හීට් එක එළියට හීට් එක ඇදලා ගන්න කවුද? අවශෝෂණය කරගන්නේ කවුද? ඕඩිකොලොන්. නේද? ඕඩිකොලොන් වල තියෙන ඇල්කොහොල් වලින් අර තාපය අපේ ශරීරයේ තියෙන තාපයෙන් යම් කොටසක් අවශෝෂණය කරගෙන එයා මොකද්ද වෙන්නේ? වාෂ්ප වෙනවා. ඕඩිකොලොන් ඉක්මනට වාෂ්ප වෙනව නේද? එහෙනම් අවශෝෂණය කරගෙන අපේ ශරීරයෙන් මෙතෙන්දී හීට් එක පිට වෙන නිසා ඒ ඕඩිකොලොන් වැඩිච්ච කොටසෙන් හීට් එක පිට වෙන නිසා මොකද්ද වෙන්නේ? අපිට ඒ කොටස සීතල දැනෙනවා. ඒ කොටස විතරනේ සීතල දැනෙන්නේ. අතට ඕඩිකොලොන් දාපම කකුල සීතල වෙනවද? එහෙම වෙන්නේ නැහැ නේද? ඔය ඒ කොටසෙන් තාපය අවශෝෂණය කරගෙන මොකද්ද වෙන්නේ? පිට වෙනවා. දැන් ඔය ප්‍රශ්න වෙලාවට ෆෑන් එකක් දාපුවම මේ සීතල දැනෙන්නේ. දැන් මේ ඔක්කොම වලට පැහැදිලි කරන්න පුළුවන් වෙනවා.
ෆෑන් එකක් දැන් ඔයාලා රස්නේ වලට ෆෑන් එකක් යට ඉන්නව නේද? AC එකක ඉන්නව නේද? එතකොට සීතලක් දැනෙනව නේද? පොඩි සිසිලසක් දැනෙන්න ඕනේ. ඇයි ඒ? දහඩිය දාලා තියෙන වෙලාවට ෆෑන් එකක් යට හිටියොත් එහෙම. එතෙන්දිත් මොකද්ද වෙන්නේ? ෆෑන් එකෙන් මොකද්ද කරන්නේ? අපේ මොකද්ද වෙන්නේ? අපේ ඇඟට දාලා තියෙන දාඩිය ටික වාෂ්ප කරනවා. ඒතකොට දාඩිය වාෂ්ප කරන්න මොනවද වාෂ්ප වෙන්නේ කොහමද? මේ තියෙන දාඩිය අපේ ඇඟ ඇතුලෙන් තාපය අවශෝෂණය කරගෙන තමයි වාෂ්ප වෙන්නේ. එතකොට අපේ ඇඟෙන් තාපය අවශෝෂණය කරගත්තම අපේ ඇඟෙන් හීට් එක එළියටද යන්නේ ඇතුළටද යන්නේ? එළියට යන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න අපේ ඇඟෙන් හීට් එක එළියට ගියොත් අපිට මොකද්ද දැනෙන්නේ? අපේ ඇඟෙන් එළියට හීට් එක ගියොත් එහෙම අපිට දැනෙනවා මොකද්ද? coldness එකක්, සිසිලසක් දැනෙනවා. අපේ ඇඟේ ඇතුළට හීට් එක આવොත් එහෙම අපිට දැනෙනවා මොකද්ද? hotness නේද? උණුසුමක් දැනෙනවා. දැන් එනම් පැහැදිලිද ඕඩිකොලොම් මතට වැටුනාම එනම් සීතල වැටෙන්න හේතුව මොකද්ද කියලා? සීතල දැනෙන්න හේතුව මොකද්ද කියලා පැහැදිලිද? මොකද්ද වෙන්නේ? ඕඩිකොලොම් අපේ ඇඟට වැටුනම මොකද්ද වෙන්නේ? එයා අපෙන් තාපය අවශෝෂණය කරගෙන වාෂ්ප වෙනවා. නේද? ඔයත් තවදුරටත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ඉස්සරහට ඉගෙන ගන්නවා. exothermic reaction, endothermic reaction ඔය රසායනික ප්‍රතික්‍රියා. නේද? ඒ කියන්නේ දැන් සමහර රසායනික ප්‍රතික්‍රියා තියෙනවා පුතේ. ඒ රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට තාපය පිට කරන ඒවා සහ තාපය අවශෝෂණය කර ගන්න ප්‍රතික්‍රියා තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් ගහක් ගත්තොත් එහෙම ගහක් යට ඉන්නකොට ඇයි අපිට සිසිලසක් දැනෙන්නේ? ගහක් යට ඉන්නකොට ඇයි සිසිලසක් දැනෙන්නේ? ගහ ආසන්නයේ සිද්ධ වෙනව මොනවද රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. මොකද්ද මට කියන්න බලන්න. ෆොටෝසින්තසිස්. එහෙම නැත්නම් ප්‍රභා සංශ්ලේෂණය. ඔය ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට පුතේ ගහට පුළුවන් අපි කියන ඔක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියලා. නේද? ගහෙන් කරන්නේ මොකද්ද? ඒ ගහ අවට තියෙන පරිසරයේ තියෙන තාපය අවශෝෂණය කරගන්නවා. ගහ අවට තියෙන පරිසරයේ තාපය අවශෝෂණය කරගත්තම ඒ හරිය උෂ්ණත්වය අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. එතකොට අපි ගහ යට හිටියොත් එහෙම අපේ ශරීරයට වඩා ගහ ආසන්නයේ උෂ්ණත්වය අඩු වුණාම අපි දන්නවා අපේ ශරීරයෙන් පරිසරයට මොනවද වෙන්නේ? තාපය පිට වෙනවා. එතකොට අපට දැනෙනවා මොකද්ද? සීතලක් දැනෙනවා. නේද? මෙන්න මේ process එක තමයි වෙන්නේ. හරි.